නියමයි මේ බෝන්ලස් චිකන් නැති තියෙන ආසම විදියට තියෙනවා ගහේ බඩු මේවා හොඳට බටර් ටිකක් එක්ක ඩිප් කරලා ගන්න හොඳ ක්‍රිස්පි විදියට තියෙන සද්ද නැති කොහමද නියම ග්‍රේවි එකක් තියෙන හොඳ සුවඳක් එනවා කුරුළු පැටවට එළියට පණින්න දන්නෙත් නෑ. පරිස්සමෙන් මේක තියන්න නැත්නම් මේ බිත්තරයක් හරි කැඩුනොත් ඔක්කොම ඉවරයි වැඩි. right. ඉතින් මේ තමයි අපේ ස්පයිසි චිකන් චීස් බෝල්ස් එක. ඉතින් ඒගොල්ලෝ මේක හිතුවද මේ කුරුළු කූඩුවක් කියලා? අපි ඔය කැට වැඩ කරන්නේ අපි අහිංසක කුරුළු කූඩු කඩන කොල්ලෝ නෙමෙයි. ඉතින් මේක පොඩ්ඩක් පැත්තකින් තියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න කෙනෙක් ඔයගොල්ලෝ හැමෝම ආස කරන තැනක ඉන්නේ අපි ඉන්නේ ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ ඉතින් අමතක කරන්න එපා මේගොල්ලන්ගේ බත්තරමුල අවුට්ලට් එකක් තියෙනවා ඉතින් මේ තියෙන කඩුල අවුට්ලට් එක ඒ වගේම තමයි මේගොල්ලන්ගේ තව ගම්පහත් තියෙනවා ඉතින් ලෑන්ඩ් ඔෆ් කිංස් දැන් හැම තැනම තියෙනවා ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ කලින් ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ මෙනු එකේ තිබ්බ ඒ කෑම ජාති හැමදේම මේගොල්ලන්ගේ ගිය ලොකු ඔෆර්ස් බර්ගර් ටවර්ස් මේ හැමදේම අනිවාර්යයෙන්ම කාලා බීලා එක්ස්පීරියන්ස් කරලා තියෙනවා ඉතින් මේ තියෙන්නේ ඔගොල්ලෝ කාලත් නැති දැකලත් නැති අලුත්ම කැම සෙට් එකක්. මේගොල්ලන්ගේ මෙනු එකේ අලුතින්ම ලොන්ච් කරපු කැම සෙට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් තාම මට හරියට නම් ටික මතකත් නැහැ. මේ ටික විතරක් නෙමෙයි මේ මෙනු එක තව එක්ස්පෑන්ඩ් කරලා තියෙන තව කැම ජාති ගොඩක් තියෙනවා. ඒවත් අපි try කරලා බලමු. ඉතින් දැන් අපි මේ ටික කාලා බලමු කොහොමද මේවල රස කියලා. right ඉතින් ඔන්න අපි අද ලෑන්ඩ් ඔෆ් කිංස් එකෙන් කෑම බර ගානක් try කරනවා කියලා කිව්වනේ. ඉතින් දැන් අතර මේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. මට නම් අතර මේ නම් මතකත් නැහැ. නම් හිතා ගන්නද. right ඉතින් මේ තියෙන්නේ ලෑන්ඩ් ඔෆ් කිංස් ස්පෙෂල් රයිස් එක. ඉතින් මේක මික්ස් එකක් මේක පෝක් නෑ. මේක හැමදේම තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මම හිතන්නේ මේ තමයි ගැම්බෙරෝනි ෆ්‍රිටි ඒ සල්සා කියන මම මේ තියෙන්නේ. ඉතින් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ප්‍රයිසස් නම් ගම් හැමදේම දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න එක. ඉතින් මේ තියෙන්නේ ග්‍රිල් සීෆුඩ් ප්ලැටර් එක. right. මේක නෙමෙයි. මේ තියෙන්නේ ග්‍රිල් සීෆුඩ් ප්ලැටර් එක. ඉතින් මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා පෙන්නපු ස්පයිසි චිකන් ඇන්ඩ් චීස් බෝල්ස්. ඉතින් අපි මොකක්ද ඉස්සෙල්ලාම try කරලා බලන්නේ. අපි නම් ඉස්සෙල්ලාම මේ කුරුළු කූඩුවට අත ගහලා ඉපු නේද? right. wow. ඉතින් මේක අතම ලස්සන වැඩක්. ඉතින් try කරලා බලන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඇවිල්ලා noodles fry කරලා හදලා තියෙන්නේ මේ කුරුළු කූඩුව. අන්න පේනවා ඇති. පොඩ්ඩක් මං කාලා වෙනනම් එක. ඉතින් අර අපි ආස්මි ගන්නේ. මේ වගේ සීන් එකක් තමයි මේක. නියම ක්‍රිස්පිනස් නෙමෙයි. ලස්සන කැඩලා යන හොඳ ක්‍රිස්පි කරලා දිනවා. නියමයි. චීස් බෝල්ස් අපි try කරලා බලමු. මේ චීස් බෝල්ස් ගද්දි එකම කටේ දාගන්න මොකද මේ මැනස් කියලා හිතේද මේක බාගෙට කන්න කියලා චීස් එක කටට බේරුණොත් එම ඔක්කොම විනාශ වෙයි කින්දා බාගෙට තෝ පාරම කටේ දාගන්න චීස් එක කට පුරාම සෝස් එක පොඩ්ඩක් ගාගෙන කාලා බලමු ඉතින් මේ තියෙන්නේ අර මං හිතන්නේ මේ කියාගන්න බැරි වෙච්ච නම තමයි. ඉතින් මේ නම කියන දිව ලොක් කරගන්න එපා. ඉතින් මේ අයිටම් එකේ ඒගොල්ලන් නම කියන්න අමාරු නා. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ මේ වීඩියෝ එකේ තිබ්බ. එහෙම පොඩ්ඩක් විස්තරේ පැහැදිලි කරන්න. ඉතින් ඒගොල්ලන්ට එතකොට මේක රෙඩි කරලා දෙයි. අපි නම් try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේක ඒගොල්ලන්ට පේන ඇති. මේකේ බේස් එක තියෙන්නේ බ්‍රෙඩ් වලින්. බේස් එක බ්‍රෙඩ් වලින් තියෙන ඊට පස්සේ ප්‍රෝන්ස් ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ගාර්නිෂ් කරන කැරට් ඊට පස්සේ ස්ප්‍රින් අනියන් තියෙනවා. මැද්දේ මට පේන මේක බේක් කරලා තියෙන්නේ. මේ ඉතාලියන් එකක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ අයිටම්ස් ඉතින් මේ හොයාගෙන අසංග ෂෙෆ් වෙන්න ඕනේ. අපි අසංග ෂෙෆ් මතක් කරන ආදරෙන්. ඉස්සා කාලින් ෂෙෆ් අපි නා. ඔර ක්‍රීම් ටේස්ට් එකක් තියෙනවා. මොන ලයිම් එහෙම අරගෙන දෙනවා. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා ඉතින් මේ තියෙන්නේ ලෑන්ඩ් ඔෆ් කිංස් ස්පෙෂල් රයිස් එක. ඉතින් මේක මික්ස් රයිස් එකක්. ඉතින් ඒනොට මේකේ පෝක් ඇඩ් වෙන්නේ. මේක මට පේනවා සොසේජ් ඊට පස්සේ කැෂු පීනට්ස් ඊට පස්සේ ෆ්‍රයිඩ් ප්‍රෝන්ස් පේනවා ෆිෂ් පේනවා
ඉතින් මේ චිකන් මේ හැමදේම මික්ස් කරලා තියෙනවා එග්ස් ඒ වගේ දේවල්. ඔන්න අලුත් මෙනු එකෙන් තමයි මේ කෑම හැමදේම මම ඔයගලන්ට අරන් ආවේ. මම පේනද මේ කැෂු එක හොඳ ෆ්‍රයිඩ් කැෂු එක පෙරලා තියෙනවා. සීෆුඩ් ටේස්ට් එක ඊට පස්සේ මේ මීට් ඊට පස්සේ මේ කැෂු මේ හැමදේම හැපෙනවා නියමයි. මයි පර්සනලි මම ආසම ෆ්‍රයිඩ් රයිස් වල එකක් තමයි ලෑන්ඩ් ඔෆ් ෆින්ක්ස් ෆ්‍රයිඩ් රයිස් එක. මොකද මේක හරියම සිම්පල් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙන්නේ. ඉතින් මේ හැමදේම මික්ස් වුණාම නියමයි ටේස්ට් එක. මේ මොකද්ද කියන්නේ මේ? thank you. මොකද්ද මේක? ginger garlic chicken නේ. wow නියමයි. ඉතින් ginger garlic සිසිලින් එක තමයි මේ තියෙන්නේ. අපේ නේද දුම් දාගෙන යනවා. wow. නියමයි. මේ boneless chicken එකක් තියෙන්නේ ආසම විදියට තියෙනවා. ඉතින් land of Kings කියන්නේ beaver yobi කියන place එකක්. ඉතින් බෝතලයක් අරගෙන ආවිලා මෙන්න මේව කන්න. මේව කාලා බලන්න කොහොමද කියලා. ආසම විදියට තියෙනවා. උණුවෙම ගහේ බඩු මේවා. හොඳට බටර් ටිකක් එක්ක ඩිප් කරලා ගන්න. සුවර සුපර්. චිකන් ටිකක් ඇඩ් කරගමු. ඔය බටර් එකත් එක්ක ගාති නියමයි. රයිට් අපේ ස්ට්‍රෝබෙරි මොහොතේ ෆ්‍රයි කරලා බලමු කොහොමද කියලා. නියමයි. මේ තියෙන්නේ ග්‍රිල් සීෆුඩ් කොම්බෝ ප්ලැටර් එක. කලමාරි, ප්‍රෝන්ස් ඊට පස්සේ ෆිෂ් මේ හැම දෙයක්ම හොඳට ග්‍රිල් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට වෙජිටබල්ස් උත් තියෙනවා පේනවා. wow හොඳ කලමාරි රින්ග්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපිට ගාලික් රයිස් කප් එකකුත් තියෙනවා. රයිට් පොඩි ඩිප් එකක් තියෙනවා. අපි දාලා ගමු. මම තව කෑල්ලක් කනගෙන් නියම ටේස්ට් එකක් තියෙන මේක. wow ෆිෂ් එකකුත් තියෙනවා. මම පේනවා ඉතින්. nice. හොඳට ග්‍රිල් කරලා තියෙනවා මම පේනවා ඉතින්. වෙජිටබල්ස් එකත් අපි ඇඩ් කරගමු. මොකක්ද අර කරපු පවුවේදී? මොකද්ද? අර කුරුළු කූඩුවක් අරගෙන බිත්තරත් එක්ක කන්න දුන්නේ? අයියෝ ඒක හරි රහයිනේ. ඒක රසයි. ඉනීමෙන් තිබ්බා. මොකද ඒ නම කිව්වේ? චීසි බෝල. චීසි බෝල්ස් හරි. ඉතින් මේ ඉන්නේ මිස්ටාමින මෙයා තමයි අපේ කඩුල්ල බ්‍රාන්ච් එකේ ඉන්න මැනේජර් මහත්තයා. ඉතින් ඔන්න අපි බිසි වෙලාවක අමාරුවෙන් අල්ලගත්තා. ඉතින් හොඳ සෙනඟක් ඉන්නවා. මේ ඔෆර්ස් ටිකට දෙන්නේ නැත්නම් අලුත් මෙනු එකකටද? අලුත් මෙනු එකකට තියෙනවා. අලුත් ඔෆර්ස් මෙනු එකකට තියෙනවා. රයිට් නියමයි. ඉතින් අලුත් මෙනු එකක් ඇයි ලොන්ච් කරේ 2026ටද? අනිවාර්යෙන්. ඉතින් අලුත් අයිටම්ස් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් කියන්න මේ තියෙන ජාති ටික. ඕකේ අපේ ඇපටයිසර් අලුත් වෙලා තියෙනවා. ඊට පස්සේ ස්පෙෂල් ඔෆර්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ අලුතෙන් ඇඩ් කරා අපි බිරියානි, පරාටි, බටර් චිකන්. නියමයි ටික. කට්ටියගේ කටට ටේස්ට් එක ඕනේ. නියමයි අනිවාර්යෙන්. ඒ ටේස්ට් එක තමයි අපි දෙන්න උත්සාහ කරන්නේ. රයිට්. ඉතින් අපි අර චීස් බෝල්ස් වලින් ඉඳලා ඊට පස්සේ අපි try කරලා බැලුවා ග්‍රිල් චිකන් එක සිසිලින් එක ගැන. ඊට පස්සේ වගේම තමයි ග්‍රිල් සීෆුඩ් කොම්බෝ එකක්. හැබැයි අතන මේ දේවල් ගොඩක් රසයි. ඉතින් මෙනු එක ඔක්කොම අලුත් කරලා තියෙනවා නියමයි එක. ඉතින් දැන් අපිට තව කන්න තියෙන්නේ බිරියානි ඉන්දියන් ටයිප් එකක් නේ පොඩ්ඩක්. අනිවාර්යෙන් ඉන්දියන් ටයිප් එකට. ඊට පස්සේ ෆිෂ් කරි විත් garlic rice එක තියෙනවා. වාව් නියමයි. ඉතින් අනිවාර්යෙන් අපි ෂෙෆ් අසංකවත් මතක් කරන්න ඕනේ. අපිට කට රසට කෑම හැමදේම ලෑස්ති කරලා දෙනවා. ඉතින් අද ෂෙෆ් නෑනේ මේ බ්‍රාන්ච් එකේ නෑ. අද හැමේ. අද ගම්පහේ. ගම්පහ බ්‍රාන්ච් එකේ. රයිට්. අපි බ්‍රාන්චස් ටිකක් පොඩ්ඩක් මතක් කරන්න. අපේ බ්‍රාන්චස් තියෙනවා කඩුවෙල, ගම්පහ, බත්තර මුල්ල. ඕනම එකන විසිට් කරන්න පුළුවන්. ඕනම වෙලාවක අපේ ඔපනින් අවස් ගත්තොත් උදේ 8 ඉඳන්
රෑ 11 වෙනකන් තියෙනවා. ඊට පස්සේ BYB facilities තියෙනවා. ඒ වගේම අපි introduce කරලා තියෙන milk pudding එක. මිල්ක් පුඩින් නේ වව් මම ඒක try කරලා බලලා නියමයි අනිවාර්යෙන් හෙත් තියරන්නේ අනිවාර්යෙන් හැමදාම තියෙනවනේ ගන්න පුළුවන්. ඉතින් මට මේ අයන් වයි ඩිලිවරි තියරන්නේ අනිවාර්යෙන් ඕන තරම් යනවා තැන ඩිලිවරි කරනවා. හැබැයි ඩිලිවරි පාර්ට් charge එකක් කැඩෙනවා. ඒ හංගල කියන වරහන් ඇතුළේ රයිට් නියමයි ඉතින් මේ හැමතැනකම මෙහෙම තමයි ඉතින් ඒ වගේම තමයි අමතක කරන්න එපා තාම අර කොම්බෝස් ටික යනවනේ ඔෆර්ස් ටික කොම්බෝස් ටික තාම කන්ටිනියු වෙනවා. ටික මම හිතන්නේ ලංකාවේ තියෙන බෙස්ට්ම කොම්බෝ ටිකක් මොකද මේ හැම තැනකම කට්ටිය පුඩි අඩියක් ගහන්න ගියත් ෆැමිලි එකත් එක්ක ඩයිනින් කරන්න ගියත් ටේක් අවේ කරගන්න උනත් මේ ටික ගන්නවම තමයි ඉතින් අපිට හම්බ වෙන කට්ටියක් තියෙනවා අතරම ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ මේරියා නම් සුපිරි කියලා රයිට් එහෙනම් මිස්ටර් අමිල මම එහෙනම් මගේ බිරියානි ට්‍රයි කරලා බලන්න මම හිතන්නේ අර ලෑස්ති වෙලා තියෙන මේ ටික පොඩ ලෑස්ති වෙනා ඒ පැත්තේ මම යනවා ඒ පැත්තේ නේද ජයවා ඉතිගොන්න අපි මිස්මිලත කතර පස මිස්මිලක අපිට පොඩි ඉන්දියන් ටච්ච එකක් තියෙන බිරියානි පරාටා ඒවගේ දේවල් දැන් තියෙනවා මිනිස්සු කියලා ඔයගොල්ලෝ මතක ඇති මම කලින්ම try කරලා බලලා මේ බිරියානි එක සුපිරි ඉතින් ඔන්න මම අද අපි full video එකකින් වැඩි විස්තරත් එක්ක ගේනවා බිරියානි එකයි අපේ පරාට පෝෂන් එකයි නේද ඉතින් ඔයගොල්ලෝ එන්න කඩුවෙල බ්‍රාන්ච් එකට මිස්මිල ඉන්න ඔන්ලයින් හොඳට හෙල්ප් කරනවා. ඉතින් ඒ වගේම තමයි අමතක කරන්න එපා Island Wide delivery තියෙනවා. ඉතින් අමතක කරන්න එපා. ඒ වගේම BYOB එකක් තියෙනවා. ඇවිල්ලා බොටල් එකක් තියාගෙන පොඩි chat එකක් දාන ගමන් රසම රස කැම ටිකක් එක්ස්පීරියන්ස් කරන්න බලතන තමයි Land of Kings කියන්නේ. ඒ වගේම තමයි මේ ඉන්නේ ස්පෙෂලි මම ආස කිරි පුඩිම. මේ තමයි ඒගොල්ලන්ගේ මිල්ක් පුඩින් එක සුපිරි. ඒක මා රසක් තියෙන මේ අතරම මේ රුපියල් 250ක් වෙන්නේ. හරිම රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ. පොඩි කප්පයක් හොඳට මේකේ මේ පැණිහිම තියෙනවා. හොඳ රීසනබල් ප්‍රයිස් එකකට තියෙනවා. ඒ වගේම තමයි ටිකට එකක් නොමිලේ. මේකට මේක ලැබෙනවා. මේකට මේක ලැබෙනවා. ඉතින් කපල් එකක් වගේ එහෙම ආවම මට හොඳ chance එකක්. දෙන්නටම ෂෙයා කරගන්න තියෙනවා පුඩි. රයිට් ඉතින් අපිට දැන් තියෙනවා මෙතන පරාට තියෙනවා බිරියානි තියෙනවා ඊට පස්සේ මෙතන රයිස් එකක් තියෙනවා පපඩම් තියෙනවා එග් එකක් තියෙනවා මම හිතන්නේ මේ තියෙන ෆිෂ් කරි එක තියෙන රයිස් එක මම දැක්ක මේක මෙනු එකේ තියෙන අපේ අයිටම් එකක් අපි try කරලා බලමු මට දැන් මේ හැමදාම අපි අතින් කමුනේ ඉතින් ඔක්කොම පැත්තේ තියෙනවා අතින් කඩියන රහ ඉතින් ආයෙත් වෙන මොකින් කෑවත් ඉන්නේ නැහැ රයිට් අපි නම් පරාට එක try කරලා බලමු ඉස්සෙල්ලාම පාව් නියමයි ඉතින් පරාට එක කරනකොට හොඳ බටර් චිකන් එකක් ලැබිලා තියෙනවා හොඳ ටික් එක දෙනවා පේන ඇති ඉතින් ළමයි දැන් ඒගොල්ලෝ පරාට කන්න යන්න ඕනේ නැහැ දුර යන්න ඕනේ නැහැ ඔන්න ළඟම තියෙන ලෑන්ඩ් ඔෆ් කිංස් එකට එන්න පුළුවන් රසට පරාටයක් try කරලා බලන්න බටර් චිකන් එක මම ග්‍රේවි එක දාගන්නම් වව් මම ආසෙම හොඳ ටික් එකට තියෙද්දි අපි චිකන් කැල්ලක් දාගමු අතිම ගමුනේ අපි alright අපිට අපේ පෝෂන් එක පරාට තුනක් ලැබිලා තියෙනවා හොඳ ක්‍රිස්පි දෙන සද්ද නැති කොහමද එහෙම ග්‍රේවි එකක් තියෙන හොඳ සුවඳක් එනවා සුපිරි මේ ග්‍රේවි එක මාරම රසක් තියෙනවා මේ තියෙන්නේ බ්ලූ ලැගූන් එක ඒ වගේ තමයි අමතක කරන්න එපා හොට් චොක්ලට් කැපචිනෝ මේ හැමදේම තියෙනවා චාකෝල් කැපචිනෝ එහෙමත් තියෙනවා ලෑන්ඩ් ඔෆ් කිංස් වල ඉතින් අනිවාර්යයෙන් මේ දේවල් try කරලා බලන්න ඔයගොල්ලන්ට රසම රස බෙවරේජස් වර්ග ගොඩාක් තියෙනවා තමයි ලෑන්ඩ් ඔෆ් කිංස් කියන්නේ මගේ සජෂන් එකක් තියෙනවා මට හිතෙනවා මේකට මේ බිරියානි මේ පරාටත් එක්ක පොඩක් ඔය චායි එකක් වගේ දෙන්න තිබ්බනම් මරු කැපචිනෝ එකක් තියෙන නිසා බලමු ඉස්සරහට තව පොඩක් මෙනු එක හදලා කරලා ඒ පැත්තට බහිද කියලා හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ බිරියානි අපිට මෙහෙම චිකන් පීස් එකක් අපිට ලැබෙනවා එග් එකක් ලැබෙනවා රයිතා ඊට පස්සේ ග්‍රේවි එක ලැබෙනවා මසාල ඇරම තියෙනවා මේකට මාරු දිර හර්බ්ස් වර්ග ඇඩ්ලා දෙනවා නියමටම දන්න දේවල් මම තව ග්‍රේවි ටිකක් ඇඩ් කරගන්න
නියමයි සුවදක් එක නියමනම තින මේ හැම දෙයක්ම රීසනබල් ප්‍රයිසස් වල තියෙන අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉතින් 2026 Land of Kings එකෙන් පටන් ගන්නවා right අපි ගමු එහෙනම් මොකද මේ අවානක් කියලා මේ තමයි Land of Kings එකේ තියෙන ඔෆර්ස් ටික පේනවනේ තුරුම්පු කියන්නගේ මේක නිකන් කාඩ් ගන්නගේ කාඩ් ගන්නලා ඔෆර්ස් තියෙනවා ඔයගොල්ලන්ට හිතේ ඇති ගන්නට අතේ ඇති ගන්නට පොකට් එකේ ඇති ගන්නට ගෙදර කට්ටියත් එක්ක ඇවිල්ලා කන්න කපල් එකත් එක්ක ඇවිල්ලා කන්න යාළුවොත් එක්ක බොන ගමන් කන්න ඒ වගේම තමයි ගෙදර ගෙනියන්න පස් සයිදරෙන්ට කන්න පවුල් පිටිම්ම කන්න ඔන්න ඔෆස් ගොඩක් තියෙන ඉතින් අපි ඔෆස් ගැන වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා අපි ලින්ක්ස් ඒවා ඇඩ් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කොළ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ රයිස් එක ෆ්‍රයි කරලා බලන්න රයිට් ඉතින් මේ තමයි ෆිෂ් කරි විත් garlic rice ඉතින් මම අද අලුතින්ම ලොන්ච් කරපු මෙනු එකේ කැමරාස් ගොඩක් දේවල් try කරලා බලනවා ඉතින් ඔයගලන්ට Land of Kings එකේ social media වගේම තමයි landofkings.com .lk ද නොමින් තප්පරකින්න රයිට් ඉතින් සෝෂල් මීඩියා වලට අමතරව ඔයගලන්ට Land of Kings cafe.com කියන එකෙන් ඔයගලන්ට ගිහිල්ලා වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් outlets ගැන එහෙම තමයි කොහොමද මේ island wide delivery තියෙන ඒ විස්තර ඊට පස්සේ ඔයගලන්ගේ family කට්ටියට කැම යවනවා නම් ඒ ටෙලිෆෝන් නම්බර්ස් ඊට පස්සේ ඔයගලන්ට island wide delivery තියෙනවා ඉතින් ඒ ගැන විස්තර ඒ හැමදේම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒ වගේම තමයි පික්නි ඌබෝල්නුත් ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන් මේ කැම ජොති හැමදේම රයිට් එහෙනම් අපි fish curry with garlic rice try කරලා බලමු මේකට අපිට මේ garlic rice එකට ඔම්ලට් එකක් එනවා අපඩමක් එනවා ඊට පස්සේ fish curry එකක් එනවා රයිට් ඔම්ලට් කෑල්ලක් කාලා බලමු මේගොල්ලන්ගේ මේ ග්‍රේවි එකට නම් මම මාර මාසයි මේ පරාටක් ගන්න බැරිද දන්නේ මේ ෆිෂ් එකත් එක්ක ආලා බලන්න ඔයගොල්ලෝ මේ දේවල් රයිට් අපි කාලා බලමු මේ ඔම්ලට් එක නියම සැරට තියෙනවා නියම සුපිරි Memang ni. Wow. Mana mara tahu sizzling nak kau, bukan tu be. Fish with black pepper sauce. Ni apa? Ada chicken ni bagaimana tamai? Bagaimana me garlic rice with fish curry ada? Ni mana mas set na tawa sizzling fish yak kaya lagi na. දැන් ඉතින් කාගෙන යන්න තියෙන්නේ. රයිට් ඉතින් මේ තියෙන්නේ Land of Kings ගේ මිල්ක් පුඩින් එක. ඉතින් මේක රුපියල් 250යි මේකක් ගත්තොත් මේකක් ලැබෙනවා. ඉතින් ඔන්නම තමයි වැඩේ යන්නේ. ඉතින් අතරම ගොඩක් ලාභයි. හොඳ රසට තියෙන එකක් මේක. ඉතින් මමත් ගොඩක් ආස එකක්. අපි නම් කාලා බලමු. ඉතින් අමතක කරන්න බෑ රුපියල් 250ට තමයි මේ දෙකම ලැබෙන්නේ. ඔයගොල්ලෝ කපල් එක්ක ගාවත් යාළුවෙක් එක්කවත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කවත් කායක් හරි ආවත් මෙයාක් කරගන්න පුළුවන් ප්‍රදේශයයි. වව් මේක නම් පුතේ පිස්සුව. මම මේ 10ක් එකපාර කන්න පුළුවන්. මම මගෙන් 10ක් කරා මට 10ක් දෙන්න පුළුවන් නේ මේකෙන්. අන්නේ මම දැක්ක ෆ්‍රිජ් එකේ පුරවලා තියෙනවා මේ පුඩින් මට බය වෙන්න දෙයක් නෑ 10ක් නෙමෙයි 20ක් 30ක් කර ගන්න පුළුවන් රයිට් බැටරි හතරලු තියෙන දැන් මගේ බැටරි බෑගෙන යන්නේ ඉතින් ස්පෙෂලි කියන්නේ මේ තමයි Land of Kings එකේ 2026 වලට ලොන්ච් කරපු අලුත්ම මෙනු එක ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති බිරියානි වර්ග පරාට වර්ග ඒ වගේම තමයි garlic rice එක seafood එක තමයි bird nest එක වගේ ඔයගොල්ලන්ට spicy cheese balls එක තියෙනවා
ලස්සන පොඩි වැඩක් තියෙනවා නිස්නැකේ ඉතින් වගේ අලුත් මලුත් කැමති ගොඩක් කරම මේ වැඩේ පටන් ගන්න ඉතින් ඔෆර්ස් ටිකත් ඒ විදිහටම තියෙනවා අයිලන්ඩ් වල ඩෙලිවරි තියෙනවා පික් මී බෝලින් වල ඩෙලිවර් කරගන්න පුළුවන් ඔයගොල්ලන් වෙන රටක ඉඳලා ඕඩර් කරනවා නම් මෙරම් නම්බරයක් තියෙනවා අපි ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඉතින් මේ විස්තර හැමදාම ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් landofkingscafe.com කියන එක වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් සෝෂල් මීඩියා වලින් හරි ඉතින් අවුට්ලට්ස් තුනයි තියෙන්නේ අස්ගිරි එකයි කඩුවල කොතලාවල එකයි බත්රමුල් එකයි ඉතින් මං අද ඉන්නේ කොතලාවල කඩුවල කොතලාවල අවුට්ලට් එකේ ඉන්නේ බර්ගර් ටවර්ස් තියෙනවා ආසියාවේ ලොකුම එක තියෙනවා ලංකාවේ ලොකුම එක තියෙනවා මේ වගේ දේවල් තියෙනවා ඉතින් මේ හැමදේම එක්ස්පීරියන්ස් කරන්න එන්ජොයි කරන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම land of kings එන්න ඕනේ alright එහෙනම් අපි ගිහලා එනම් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් Jaya